ලංකාවේ ගේමර්ස්ලා අතරේ අමුතු ටීවී කොට්ටාස කීපයක්ම ඉන්නවා. පට්ට පදිරුම් වගේම පට්ට හොඳ සෙට් එකකුත් ඒ අතර ඉන්නවා. ඉතින් අපි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඒ අමුතු කොට්ටාස 12 දෙනෙක් ගැන වගේම මම මේ වීඩියෝ එකකින් ඒගොල්ලන්ට 10න් රේටින් එකකුත් දෙනවා. ඉතින් ඔයත් අද ඉන්න මොන කාණ්ඩෙද කියලා ඔයත් බලාගන්න. දැන් අපි යමු වීඩියෝ එකට. මුල්ම සෙට් එක තමයි ලොරි ටෝක් ඔස්තාර්ලා. ඉතින් මුන් ගැන කිව්වොත් මුන්ගේ ලොකු වදයක් නැහැ. හැබැයි පොඩි වදයක් තියෙනවා. ඉතින් මුන් ගැන කිව්වොත් මුන් ගේම් එකක් ගැහුවොත් මාස ගණක් විතර ඒ ගේම් එක ගැන කියනවා. උඹ හොලොනට් ගහන්න නැත්නම් වැඩක් නැහැ. උඹ වයිස් සිටි ගහන්න අයියෝ බා. උන් කියන්නේ උන් ගහපු ගේම් අපි ගහන්න නැත්තම් අපි නිකන් පාච්චල් වෙනවා කියලා තමයි උන් කියන්නේ. උන් ගහපු ඔක්කොම ගහලා තියෙනවා කියලා තමයි උන් හිතන්නේ. ඉතින් මුන්ට සාමාන්‍යයෙන් දෙන්න 10න් 6ක් වගේ හැබැයි ඉවුනෝ බා. කමෝන් බං උඹලා ගහනවා යමු අපි ගහන්න ඕනේ නෑනේ. ඉතින් උන්ගෙත් ලොකු අවුලක් නැහැ. හෝ ගයිස් මගේ දැන්ට සබස්ක්‍රයිබ් 700 ගණක් තියෙනවා. මට 2020 පටන් ගන්න කලින් නැත්තම් 2025 ඉවර වෙන කලින් 1k ගහන්න ඕනේ. එහෙම 1k ගැහුවොත් මම 5 දිනට පෝස්ට් දාලා දෙනවා වගේම 1k ස්පෙෂල් Q&A වීඩියෝත් ගේනවා. ඉතින් ඒ නිසා මට 2025 ඉවර වෙන කලින් 1k ගන්න ෂෙයා කරලා සබ් එකක් දෙන්න. එහෙනම් දැන් යමු වීඩියෝ එකට. ඊළඟ සෙට් එක තමයි කේන්තිකාරය. ඉතින් මුන් ගැන කිව්වොත් මුන් සාමාන්‍යයෙන් ගේම් එකක් ගන්න අරන් ඒ ගේම් එකේ පළවෙනි ලෙවල් එකකින් තියාගන්න බැරිනොත් ආයි ඒ ජීවිතේට ඒ ගේම් එක පැත්ත බලපෑ කියන්නේ වෙන කෙට්ටත් ගහන්න දෙන්නෙත් නැහැ. ගහන්න ගත්තොත් හපෝ බං ඕක ගහන්න පට්ට අමාරු කියලා තමයි කියන්නේ. මටත් එකෙක් කිව්වා හොලොනට් ගහන්න පට්ට අමාරු කියලා. හැබැයි මට ඒ ගේම් එක ඉවර කරන්න ගියේ සති 3. ඉතින් මුන් කියන ඒවා අහංගලා ගේම් නවත්තන්නත් එපා. ඉතින් උන් කියන්නේ පොඩි සාධාරණත්වයක් තියෙනවා. ඉතින් එච්චරට මට අදාළ නැහැ සිත් නැහැ ඉතින්. මුන්ට සමාන දෙන්න පුළුවන් 10න් 4ක් වගේ. ආතා මුන් වගේ උන් තමයි අර සසර ගේම් එකක් අමාරු වුණාට පස්සේ කීබෝඩ් පොලේ ගහලා අමුතුවෙන් ආයෙ සල්ලි දීලා ආයෙ කීබෝඩ් අලුතෙන් ගන්න. ඊළඟ සෙට් එක වගේම දැන්ට ගොඩක්ම බලන්න පුළුවන් සෙට් එක තමයි තනියෝ. ඉතින් මුන්ට තනියෝ කියන හේතුව තමයි මුන් ගහන්නේ තනි ගේම් එකක් විතරයි. ඒ ගේම්ස් ටික ගෙනගොත් මෙච්චරයි ගහන්නේ. එක්ක Minecraft, එක්ක Free Fire, නැත්තම් බහුතරෙම ගහන්නේ GTA Vice City, GTA San Andreas. මුන්ට ඒ ගේම් වලින් යරන ගේම්ස් උන් දන්නේ නැහැ. ගහන්න කිව්වට ගහන්නෙත් නැහැ. ඔය ෆ්‍රී ෆයර් ගහන එකෙන් පොඩ්ඩක් අවසල් ගත්තොත් ඉවරයිනේ. ඊටත් වඩා අන්තයි Vice City ගහන එකට Vice City පරණයි කියලා කිව්වා. ඒ වගේම අපිත් ඕන තරම් ඉන්න උන්ට බෝත් කියන්නත් බෑ. නොකියත් බෑ ඉතින්. උන්ට සාමාන්‍යයෙන් දෙන්න බල රේටින් එක 10න් 4ක් වගේ ඉතින් කියනකො බට් කමෝන් බා. තව ගේම් එකක් ගහපන් Vice City ගහන්න කරන්නද? ඉතින් එහෙම තමයි උන්ට 10න් 4ක් වගේ දෙන්න පුළුවන්. ඊළඟ සෙට් එක තමයි පොළුකාරයා. කොළුකාරයා නේ බා පොළුකාරයා. පොළුකාරයා කිව්වොත් කියන්නේ බඩුවක් ගත්ත පස්සේ බඩුවයි ගෙනල්ලා දෙන්න දන්නේ නැති එකට. හොඳම උදාහරණ තමයි මම අලිඑක්ස්ප්‍රස් එකකින් රුපියල් 300කට පෙන් එකක් ඉන්නවා සේල් එකකින්. ඉතින් මම ඒ පෙන් එකේ නාසන තියන් හිටියා. ඉස්කෝලේ ගිහින් මගෙන් ෆාර් ක්‍රයි 3 දෙව්වා. මම කිව්වා ඕක කියලා. ඌ කිව්වා පෙන් එකට ගෙනල්ලා දාලා දීපන් කියලා. මගේ ඉතින් මොනසු මට දුන්නා. ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාම ඌ කියනවා පෙන් එක නැති වුණාලු. No! God, please, no! 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 මම දන්නේ ඌ එක ඕන කමින් හොරකම් කරාද? ඩයගනල් දුන්නද කියලා. කොහොම හරි ඌ වෙන පොළුකාරයෙක් මට ආයි පෙන් එක හම්බුන්නේ නැහැ. ඉතින් මුන් වගේ උන්නම් කියට නැහැ මුන්ට දෙන්න පුළුවන් 10න් එකක් වගේ තමයි. මේ වගේ උන්නම් අයියෝ එපා. ඊළඟට ඉන්නේ ටෙක්නොලොජියෝ. ඉතින් මුට මම නම කමෝන මං හින්දා මේ නම දැම්මේ. ඉතින් සරලම කිව්වොත් මේ කියන්නේ හැමදේම කරුණම කම්පියුටර් ෂොප් එකට යන්න නැතුව ගෙදර ඉඳන් ඔක්කොම හදාගන්න ඕන. සරලම කිව්වොත් මාත් පොඩ්ඩක් මගේ මේසෙ ඉන්නේ තියෙන මගෙත් හැමදේසෙම මගේ PC කැඩුනොත් අනිවාර්යෙන් මං කරන්නේ RAM එක අරගෙන RAM එක මකනවා. අතකොට ගොඩක් වෙලාවට PC එක අවුල් හරියනවා. ගොඩක් ඊට වඩා වෙලාවකට PC එක ආයි කැඩෙනවා. ඉතින් මේ මුන්ගේ සාමාන්‍යයෙන් හොඳ ගතියකුත් තියෙනවා. සල්ලි වියදම් කරන්න නැතුව තනියෙන් තමන්ගේ බඩු ටික හදා ගන්නවා. ඒ හින්දා ඉතින් මුන්ගේ හිත හොඳයි මගේ වගේ. ඒ හින්දා මුන්ට දෙන්න පුළුවන් 10න් 9ක්ම. ඊළඟ සෙට් එක තමයි FPS ඔස්තාර්ලා. ඉතින් මුන් ගැන කිව්වොත් මම වගේ එකෙක් හිටියා. මං ඌට කිව්වා මගේ PC එකේ GTA 5 30 FPS ගන්න පුළුවන් කියලා. ඌ 30 FPS කියවම කිව්වා හාපෝ බං ලැග් නේද කියලා. ඌ කියන විදිහට FPS 60ක් නැත්තම් ඌ වගේ සල්ලි වියදම් කරලා GTX 1060ක් වගේ නැත්තම් RTX 3060ක් වගේ ගත්තේ නැත්තම් ලැග් වෙනවා කියලා තමයි ඌ හිතන්නේ. ඌ 60 FPS වඩා ගේම්ස් ඊට වඩා FPS වල ගහලාම නැහැ ඉතින්. ඒක අපිට කරන්න දෙන්නේ අපිට මුන්ට සල්ලි නැහැ. තියෙන විදිහට ගහනවා 30 FPS ලැග් නැහැ. මුන්ට පිස්සු. ඒ හින්දා මුන්ට දෙන්න පුළුවන් 10න් 4ක් 5ක් වගේ තමයි. ඊළඟට ඉන්නේ RGB කාර්යය. ඉතින් මුන් ගැන කිව්වොත් මුන් PC එකේ ඇතුළේ අප්ග්‍රේඩ් කරන්නේ නැහැ.
ඊට වටේ තියෙන මොනිටරුයි රූම් එකයි ඔක්කොම RGB ලයිට් ස්ට්‍රිප් 100ක් විතර ගහලා හෙන ලස්සනට හදනවා. ඉතින් මේ වගේ එකින් අපි පැත්තෙත් උගේ ගෙදර යමයි නියෝන් ලයිට් පැනල් ගහලා ඩෙස්කේ ලයිට් යටින් LED ස්ට්‍රිප් ගහලා තියෙනවා. උගේ ස්පෙක් මොනවද දැවුම i3 2nd gen එකයි 4GB RAM එකයි graphic card නැහැ. එහෙම ගහලා වැඩක් නැහැ ඊළඟට දන්නෝ මගේ මතය තමයි මුලින් ඇතුළ හදාගෙන පස්සේ එළිය හදාගන්න ඕනේ. ඉතින් මුන්ගේ ලොකු අවුලක් නෑ අර ගොන්කම තමයි පොඩ්ඩක් තියෙන්නේ. ඒ හින්දා මුන්ට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 10න් 6ක් වගේ. ඊළඟ සෙට් එක තමයි ප්‍රේක්ෂකයෝ. මුන් ගැන කිව්වොත් මුන් ගෙදර PC එකක් තිබ්බත් නැතත් මුන්ගේ විනෝදාංශය තමයි අනිත් උන්ගේ ගේම් ප්ලේස් බලන එක. මටත් ඉස්සර පොඩ්ඩක් මේක තිබ්බා. දැන් පොඩ්ඩක් හරි. ඉතින් මුන්ගෙන් ලොකු අපිට ප්‍රයෝජනයකුත් නැහැ අපිට අවාසියකුත් නැහැ. ඉතින් මුන්ගෙන් යන්නේ මුන් කරන්නේ ගෙදරට ගේම් ප්ලේ බලන එක තමයි. මුන්ට තමයි එහෙනම් 10න් 8ක් වගේ දෙන්න පුළුවන් මුන්ගෙන් ලොකු වදයක් නැහැ. ඊළඟට ඉන්නේ සෙටප් එකට හැමතිස්සෙම ඩේටා ඕන දාන එක. මේක පට්ට ස්පෙસિෆික් සෙට් එකක්. ඉස්කෝල් දෙකේ හැමදාම මගෙන් ගිහින් මිල්ලොම මගෙන් අහනවා සෙටප් එකට ඩේටා ඕනද කියලා. ඌට තමයි විශේෂයෙන් මං කියන්නේ සෙටප් එක ඉන්ස්ටෝල් කරන්න ඩේටා ඕනේ නැහැ කො. ඩේටා ඕනේ නැහැ සෙටප් ඉන්ස්ටෝල් කරන්න. හරිද? එච්චරයි හැමෝටම කියන්නේ සෙටප් වලට ඩේටා ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා ඔය ගොන්කම පොඩ්ඩක් අතහැරලා කියන දේ තේරුම් ගනි. මේ ගොන්කතාවෙන් දැන් මූට දෙන්න පුළුවන් 10න් 5ක් වගේ තමයි. ඊළඟට ඉන්නේ ගේමින් වලට සම්බන්ධ නැතුනට ගේම් වලට බයින සෙට් එක. ඉතින් සරලව කිව්වොත් ඔය වයසක ආච්චිලා නැන්දලා වගේ කට්ටිය තමයි. ඒගොල්ලෝ කියන්නේ පුතේ ගේම් ගහන්න එපා මනස විකෘති වෙනවා. ඔය ගේම් හදලා තියෙන උඹලා රවට්ටන්න කියලා කිව්වට උන් ජීවිතේ ගේම් එකක් ගහලත් නැහැ. ඉතින් ගේම් ගහනවට ඇබ්බැහි වෙනවා පිළිගන්නවා. ඉතින් ඒ වගේ තමයි ටීවී වලත් ඇබ්බැහි වෙනවා. ෆෝන් වලත් ඇබ්බැහි වෙනවා. ඇයි ගේම් ගහන විතරක් බයින්නේ. ඉතින් උන්ට තේරෙන්නේ නැහැ ගේම් කියන්නේ එන්ටර්ටේන්මන්ට් මීඩියක් කියලා. ඉතින් මේ ගොන්කමෙන් දැන් මුන්ට දෙන්න පුළුවන් 10න් බිඳුවයි. එහෙනම් අන්තිම සෙට් එක තමයි පට්ට PC එකක් තියාගෙන ගේම් ගහන්න නැති එක. මුන් ගැහුත් ගහන්නේ Roblox නැත්තම් Minecraft වගේ ග්‍රැෆික් ඕනෙම නැති ගේම්. එකෙක් ඉන්නවා ඌ ගාව තියෙනවා GTX 960 දුවද. ඌ ගේම් ගහන්නේ Minecraft විතරයි. ඒක ෂේඩර්ස් නැතුන එක. ඉතින් මුන් වගේ PC එකක් අපිට තිබ්බනම් කියලා අපි හැමදාම උල්ල ඉන්න විතරයි. ඌත් එකෙන් ප්‍රයෝජන ගන්න අපිටත් එකෙන් ප්‍රයෝජන නැහැ. සරලම කිව්වොත් ඉතින් මුන්ගෙන් කී වැඩක් නැහැ. අදේකුත් නැති නේද මුන්ට දෙන්න පුළුවන් 10න් 6ක් වගේ තමයි. හරි ඉතින් කොහොම හරි මං අද මේ වීඩියෝ එකේ දේවල් අහලා ටිපර් වෙන්නත් එපා. ටිපර් වල කමෙන්ට් කරන්නත් එපා. ඔයාලගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මට 2025 වෙන කලින් 1k ගන්න පොඩි සබ් එකක් ඕනේ. එහෙනම් channel එක share කරලා සබ් එකක් දෙන්න. එහෙම වුණොත් 1k Q&A වීඩියෝ එකක් වගේම 5 දිනකට post දාලා දෙනවා. තව දෙයක් තියෙනවා. වීඩියෝ ඉවරයි. ඵලයන්